වර්තමානය වන විට AI තාක්ෂණය කියන්නේ බොහෝ දෙනා එදිනෙදා භාවිත කරන මෙවලමක්. නමුත් ඔයා දැනගෙන හිටියද මේ AI තාක්ෂණය නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවත්. උදාහරණයක් විදිහට අපි ChatGPT එකට මැසේජ් එකක් යවුවහම ඒක අපේ ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ රික්වෙස්ට් එක යන්නේ විශාල ඩේටා සෙන්ටර්ස් වලට. ඩේටා සෙන්ටර්ස් කියන්නේ දහස් ගණනක් සර්වර්ස් එකතු වෙලා සෑදුණු ගොඩනැගිලි වලට. මෙම සර්වර්ස් පැය 24ම නොනවත්තා වැඩ කරන නිසා අධික උෂ්ණත්වයක් නිපද වෙනවා. ඒ නිසා මෙම සර්වර්ස් සිසිලනය කරන්න කූලින් සිස්ටම් එකක් භාවිත කරනවා. මෙම කූලින් සිස්ටම් සඳහා විශාල ජල පරිමාණයක් අවශ්‍ය වෙනවා. සමහර විශාල ඩේටා සෙන්ටර්ස් සඳහා දිනකට ලීටර් ලක්ෂ ගණනක් ජලය අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ජෙමිනි හරහා ඉමේජ් එකක් ක්‍රියේට් කිරීමේදී ඒ සඳහා ජලය වැයවීමක් සිදුවනවා. මෙවැනි ආකාරයෙන් ඔබ දිනකට කීප වතාවක් මෙම ChatGPT හෝ Gemini වැනි AI තාක්ෂණය භාවිත කිරීමේදී ඒ සඳහා ජලය වැයවීමක් සිදුවනවා. මෙම ඩේටා සෙන්ටර්ස් වල සර්වර්ස් පැය 24 පුරාවට වැඩ කරනවා. මෙම සර්වර්ස් වැඩ කරන තරමට ඒවා උණුසුම් වීමත් සිදුවනවා. එම උණුසුම වැඩි වෙන විට ඒවා කූලින් කිරීමටත් අවශ්‍ය වෙනවා. එම සර්වර්ස් කූලින් කිරීමට ජලය වැය වෙනවා. මෙම AI data centers සඳහා වැය වන අධික ජල ප්‍රමාණය හේතුවෙන් අනාගතයේදී අපගේ පානීය ජල අවශ්‍යතාවයට පවා ගැටලු මතුවීමේ හැකියාවක් පවතිනවා. මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල ජනතාව මෙම data centers ඔවුන්ගේ නගර ආශ්‍රිතව ඉදිකිරීමට විරුද්ධව උද්ඝෝෂණ සිදු කරනවා. මෙම උද්ඝෝෂකයන් කියන ප්‍රධාන කරුණක් තමයි මෙම ඩේටා සෙන්ටර්ස් වලින් ඉවතලන ජලය ඔවුන්ගේ ජල මූලාශ්‍ර වලට එකතු වීමත් සමග ඔවුන්ට භාවිත කළ හැකි පිරිසිදු ජලය පවා අපවිත්‍ර වී ඇති බව. ඒ වගේම ඔවුන්ගේ ජල මූලාශ්‍ර වලින් මෙම ඩේටා සෙන්ටර්ස් සඳහා ජලය ලබා ගැනීම නිසා ඔවුන්ගේ ගොවිබිම් වලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වීමක් පවතිනවා කියලාත් ඔවුන් චෝදනා කරනවා. AI තාක්ෂණය හරහා සමාජයට බොහෝ වැඩදායි දේවල් ප්‍රයෝජන තිබුණත් අප මෙම පරිසර හානිය පිළිබඳවත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුමයි. විශේෂයෙන් වියලි කලාපයක මෙම ඩේටා සෙන්ටර්ස් ඉදිකිරීමේදී එම ප්‍රදේශයේ ජනතාවගේ ජල මූලාශ්‍ර වලට හානි වීමේ අවදානමක් පවතිනවා. AI තාක්ෂණය මගින් සිදුවන මෙවැනි පරිසර හානීන් පිළිබඳව වර්තමානයේ පරිසරවේදීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම පාරිසරික ගැටලුව සඳහා මේ වන විටත් බොහෝ ආයතන විසඳුම් සොයමින් සිටිනවා. new cooling technologies, පුනර්ජනනීය බලශක්ති භාවිතය, ජලය නැවතත් ප්‍රතිචක්‍රීකරණය කරමින් භාවිතය වැනි කරුණු කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනවා. ඉතින් යාළුවනේ AI කියන්නේ අපට බොහොම ප්‍රයෝජනවත් තාක්ෂණයක්. AI වලට පුළුවන් අපගේ කාලය ඉතිරි කරන්න, අපට නව අවස්ථා සාදලා දෙන්න. නමුත් ඒ සඳහා අපගේ ජලයට සිදුවන හානිය පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුමයි. ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතු කරුණක් තමයි මිනිසුන්ට AI නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ට වතුර නැතුව දවසකට වඩා ජීවත් වෙන්න බෑ. මෙම ගැටලුව ඔබටත් බලපාන බැවින් අප යෝජනා කරනවා ඔබගේම රිසර්ච් එකක් නැතහොත් ඔබගේම සොයා බැලීමක් මේ පිළිබඳව කරන ලෙසට. ඔබට ඉදිරියේදීත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව subscribe කරන්න.